මගේ පුතාට ගහපු පාරවල් වලට ඔහොම හරි ජීවත් වෙලා එන්න එක పూర్වේ පිනකට සිද්ධ වුණ දෙයක්. හංස මාලිගේ පුතා තමයි වීඩියෝ එක සමාජ මාධ්‍යයට දාලා තියෙන්නේ. සවලෙන් පහර කෑ තරුණයාගේ මව සියල්ල හෙළි කරයි. මේ දිනවල දැඩි කතාබහකට ලක්වී සිටින රාජකිරිය ප්‍රදේශයේ ඇති වූ සිදුවීම පිළිබඳව පහර කෑ තරුණයාගේ මව රාජකරුණා මහත්මිය හඬා වැටෙමින් මාධ්‍ය වෙත පවසන්නේ මෙවන් කතාවක්. මගේ පුතා රාජගිරියේ ගරාජ් එකකට ගිහින් තියෙන්නේ බයිසිකලයට කෑල්ලක් ගන්න යාළුවෙකුත් එක්ක. ඒ වෙලාවේ හොඳටම වැහැලා. එතකොට එතන හිටපු මේ කට්ටිය ගරාජ් එක ඇතුළට අරන් ගිහින් මගේ පුතාට ගහලා. ගහන්න හේතුව වෙලා තියෙන්නේ ඔය ළමයින්ගේ බයික් එකකට මගේ පුතා පයින් ගැහුවා කියලා. ඊට පස්සේ ඕක සිද්ධ වෙලා මාස දෙකකට පස්සේ මගේ පුතාට කෝල් කරලා කියලා ඔබ දේවාල පාරේ නේද? උඹට හොඳ වැඩක් කරන්නම් කියලා. පුතා කියලා හා කරලා බලපංකෝ කියලා. ඊට පස්සේ තමයි ඔය වීඩියෝ එක Facebook එකට දාලා තියෙන්නේ. මමත් එතකොට තමයි ඔය වීඩියෝ එක දැක්කේ. මගේ පුතා කෑ ගහනවා එපා එපා කියලා. මම නෙමෙයි අයියේ කියලා. මගේ පපුව පැලෙන්න ආවා. මට වීඩියෝ එක බලන්න බැරි වුණා. මම තමයි ඕක මුලින්ම දැක්කේ. ගහපු ගැහිල්ලට මගේ පුතා ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයක් දෙයනේ. ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ හංසමාලිගේ පුතා. ගහන එක වීඩියෝත් කරලා පුතාට පාරේ බහැලා යන්න බෑ. මට රස්සාවක් කරගන්න බෑ. මොකද්ද මේ කෙරුවේ? හංසමාලිගේ පුතාට ඔහොම කෙරුවනම් එයා නිකන් ඉඳීවිද? වැරැද්දක් කරලා එයා පෝස්ට් දානවා පුතා බේරන්න ආවා කියලා. ඇත්ත දන්නේ නැති අයට තමයි මම මේක කියන්නේ. අසාධාරණේ උනේ මගේ පුතාටයි අපේ පවුලටයි. එයාලට නෙවෙයි. යනුවෙන් ඇය හඬමින් පවසා තිබෙනවා.